ඒ කියන්නේ සියලු දෙනාටම එක හා සමානව නීති රැකවරණයක් අවශ්‍යයි. ඒක හැබැයි ආගම අනුව වෙනස් වෙන්නේ. ජාතිය අනුව, කුලය අනුව, ශිපුරුෂභාවය අනුව, දේශපාලනය අනුව, තමන් උපන් ස්ථානය අනුව, ජීවත් වෙන පරිසරය අනුව වෙනස් වෙන්නේ. යම් කිසි පුද්ගලෙක් යම් නීතිමය රාමුවක් තුළ ජීවත් වෙන්නේ ක්‍රියාපටිපාටියකට අනුව නම් කිසිසේත්ම ඒ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ අයිතියක් නැහැ. අත්අඩංගුවට ගන්නවා නම් ඒ පුද්ගලයාට අයිතියක් තියෙනවා අත්අඩංගුවට ගැනීමේ හේතු. උඩහඬ අයිතියක් තියෙනවා. අත්අඩංගුවට ගන්න පුද්ගලයා පැය 24ක් යන්න කලින් අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන. සහ ඒ වගේ අධිකරණය මගින් තමයි දඬුවම තීරණය කරන්නේ. වැරදි කරුවේ ඔප්පු වෙන තුරුම නිවැරදි කරුවේ තුලස සැලකන්න ඕනේ. ඒ වගේම සියලුම දෙනාටම සාධාරණ නඩු විභාගයක අයිතියක් තියෙනවා. භාෂණයේ අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් තියෙනවා. සමාගමේ සාමකාමී රැස්වීම තියෙනවා. සෞත්‍ය සමිතිවලට බැඳීමේ අයිතියක් තියෙනවා. සෑම පුද්ගලයෙකුටම තමන්ට ඕන ආගමක් ඇදීමේ අයිතියක් තියෙනවා. ඒක පිළිපැදීමේ අයිතියක් තියෙනවා. සහ ඒක ප්‍රචාරය කිරීමේ අයිතියක් තියෙනවා. සෑම පුද්ගලයෙකුටම ඕන ප්‍රදේශයක ජීවත් වීමේ අයිතියක් තියෙනවා. දර්ශන මහත්මයාට කොළඹ ප්‍රදේශේ හරියන්නේ නැත්නම් කුදිකුඩු උරිප්ප යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ එහෙ ගිහිල්ලා ඉන්න පුළුවන්. රෝහිත මහත්තයාට නුවර හරියන්නේ නැත්නම් යාපනයේ යන්න පුළුවන්. එහෙ ගිහින් ජීවත් වෙන්න පුළුවන්. යෝහන් මැතිතුමාට කොළඹ හරියන්නේ නැත්නම් අම්පාර පැත්තට යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නැවත ඕනම පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට පැමිණීමේ අයිතියක් තියෙනවා. ඕනම පුද්ගලයෙකුට තමන් දීර්ඝානුකූල වෘත්තියක නියැලීමේ අයිතියක් තියෙනවා. සාමයේ ළඟදී අපිට ලැබිච්ච සුභපණිවිඩයක් තමයි තුරුතුරු දැන ගැනීම. අපිට ඒක අයිතියක් තියෙනවා. සාමයෙන් එකක් හෝ කීපයක් කඩවේනම් හැඟේනම් පමණක් ඔබට ශ්‍රේෂ්ඨ අධිකරණයක මානව හිමිකම් කමිෂන් සභාවට ඉල්ලුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මම හිතනවා දැන් බලන්න අපිට කොච්චර අසාධාරණ වෙන අවස්ථා තියෙනවද කියලා. අපිට ඒකට සමහර වෙලාවට අපි දැකලා තියෙනවා. මේ සම්බන්ධ අපි හිතන්නකො ගමක මානව හිමි තමයි කඩේ. මේ මිනිස්සයා ඒක ගැන දන්නේ නැහැ. මේ මිනිස්සයාට ඒක ගැන දැනීමක් නැහැ. සමහර වෙලාවට මේ මිනිස්සයාගේ අයිතිවාසිකම් ගැන එච්චර දැනුවත් වීමක් නැහැ. දැන් අද යෝහන් පෙරේරා මෙතුතුමනි මම දෙයක් කියන්න ඕනේ. ඔබතුමා මේ ආවේ මේ ලස්සන මල් මාලා දාලා තියෙන අර ලස්සන දෙපැත්තේ මල් පිපිලා කාපට් කරලා තිබ්බ මේ සුන්දර පාරක නම් නෙමෙයි. තාම අර රළු පොරළු පාරක ඇවිල්ලා මඩවල් වල වැටිලා මම හිතනවා මේ අද මංගල වෙඩිමුර නිකුත් කරන මොහොතේ මේ වෙද්දී එතුමාගේ කපලෙන් හැදිලා පිටසක් මම මේක කියන්නේ. ඔය ඊටම සමීප වේතුම මාත් එක්ක ආශ්‍රය කරනවා අවුරුදු ගණනක්. දැන් අද අධ්‍යක්ෂක කෙනෙක් හැටියට පත්වීමක් ලැබනවා. මේක අරගෙන අද ගෙදර ගිහිල්ලා ඔහුගේ ණයට ප්‍රදර්ශනය කරන්න දාලා විතරක් වැඩක් නෑ. නිසා අපි එකතු වෙමු. අපිට තියෙනවා වැඩක් කරන්න. අපිට තියෙනවා දැන් වැඩක් කරන්න සමාජයට. අපි දැන් එකතු වෙන්න ඕනේ. අපි මිනිස්සු අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. අපි මිනිස්සු හඳුනා ගන්න ඕනේ. අපි ටීම් එකක් විදිහට එකතු වෙලා වැඩ පටන් ගන්න ඕනේ. දැන් යෝහන් පෙරේරා මෙතුතුමන් හදලා තියෙනවා මේක ගමින් ගමට ගෙනියන පොදු සංකල්පයක්. ඒ නිසා අපි ගෲප් එකක් විදිහට එකතු වෙලා මේ වැඩ පිළිවෙල අපි ඉස්සරහට අරගෙන යමු. මම කැමතියි ඊළඟ අවුරුද්දේ මේ සමනුව අමතන මොහොතේ ඔබතුමාලගේ ওই මූණවල ටික ඔය විදිහට දකින්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඒක ලොකු ප්‍රාර්ථනාවක්. ඒස අපි වැඩක් කරමු. නේද අපි විවිධ දක්ෂතා තියෙන අය මෙතන ඉන්නවා.